හෙලෝ කොහොමද? ඔයාලා අදත් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අපි ඉතින් කහබත් හදන්න දන්නවනේ. නමුත් කහබත් එක ගොඩාක් කිරි රසට ගොඩක්ම රසට හදාගන්නේ කොහොමද කියලා තමයි අද කියලා දෙන්නේ. ඉතින් මේකට ගොඩක් දේවල් අවශ්‍ය කරන්නේත් නැහැ. මේක හරියට බිරියානි එකක් වගේ. නමුත් බිරියානි එකක් හදන්න අවශ්‍ය කරන ස්පයිසස් එහෙම ලොකුවටම අවශ්‍ය වෙන්නේ නැහැ. කහබත් එක ගොඩක් කිරි රසට සුවඳට කන්න කැමති අයට ඔන්න මේක හදන්න පුළුවන්. ඉතින් එහෙනම් subscribe කරලා නැත්නම් තාම subscribe කරලා එකතු වෙන්න. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. අපි බලමු අපිට මොනවාද අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් මම මෙතන අරගෙන තියෙනවා බාස්මති සහල්. මෙතන කිලෝ එකක් තිබ්බට මම මේකෙන් හුඬු මැනලා හුඬු 3ක් තමයි අද යොදාගන්නේ. ඒ වගේම අද මම පාවිච්චි කරනවා vegetable ghee එකක්. ඉතින් මේ බ්‍රෑන්ඩ් එකම පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට කොහොම හරි විදිහකට vegetable ghee එකක් ගන්න පුළුවන් නම් ඔන්න ගොඩාක් රසවත් කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට butter හෝ margarine පාවිච්චි කරන්න පුළුවන්. ස්පයිසස් විදිහට අද භාවිතා කරන්නේ එනසල්, කරාමුණටි, කුරුඳු ස්වල්පයක් සහ ගම්මිරිසට. එනසල් කරාමුණටි ටික අපි පස්සේ තලලා ගමු. ලොකු අල ගෙඩියක් මේ විදිහට කපලා අරගෙන තියෙනවා. මේ විදිහට අල දාලා බත් කිව්වම ගොඩක් රසයි. ඒ වගේම ලුණු ගෙඩි දෙකක් හීනෙට ලියලා අරගෙන තියෙනවා. ඒ වගේම ඔම්බිරි සහ රම්පය අරගෙන තියෙනවා. මේ තියෙන ඉඟුරු සුදුරුණු පුංචිට කපාගෙන තක්කාලි ගෙඩි දෙකක් අරගෙන තියෙනවා කපලා. ඉතින් බාස්මති උයනකොට ඔයාලා දන්නවා මේක අඩුම තරමේ පැය භාගයක් හෝ පැයක්වත් පෙඟෙන්න තියන්න ඕනේ. අපි මේක සෝදලා පෙඟෙන්න තියමු. චිකන් ග්‍රෑම් 100ක් විතර මම එකතු කරනවා. ඉතින් ඔයා කැමති නම් විතරක් එකතු කරන්න. ගෙදර තියනවා නම් විතරක්. ඉතින් ඊළඟ විශේෂත්වය තමයි මම අද මේ කහබත් එක හොයාගන්නේ පොල් කිරි වලින්. මිටි කිරි දිය කිරි දෙකම දාලා පොල් කිරි තමයි මේ ලෑස්ති කරගෙන තියෙන්නේ. ඔන්න එහෙනම් ඉස්සෙල්ලාම පෑන් එකක් ලිපේ තියලා මං ගාව තියෙන vegetable ghee වලින් මේස හැඳි 3ක් විතර දාගන්නවා. ඉතින් මං අද බටර් නැතුව මේක දාගත්තේ මේක ගොඩක් කිරි රසක් තියෙන නිසා. ඒගේම ඒකටම පොල් තෙල් මේස හැඳි 2ක් විතර දාගන්නවා. ඊට පස්සේ මං ගාව තියෙන ස්පයිසස් ටික එකතු කරගන්නවා. දැන් සාමාන්‍ය ගින්දරේ මේකේ හොඳට සුවඳ එනකල් අපි විනාඩියක් විතර මේක ටෙම්පරාදු කරගමු. ඊට පස්සේ වදා ගන්න ඕනේ හීනියට කපාගත්ත ඉඟුරු සහ සුදුලුණු. අඟලක විතර ඉඟුරු කැබැල්ලක් සුදුලුණු බික් 4ක් විතර තමයි මම අද ගත්තේ. මේ සුදුලුණුත් මේ විතර දාලා විනාඩියක් දෙකක් විතර අපි හිමීට ටෙම්පරාදු කරගමු. ඊට පස්සේ ලුණු එකතු කරන්න. ලුණු එකතු කරලා විනාඩි දෙකක් විතර මේ විදිහට ටෙම්පරාදු කරගන්න. දැන් අවුමිරි සහ රම්පේ කෑල්ල දාගන්න. දැන් අපි කපාගත්ත අල කෑලි ටික එකතු කරගමු. අල කෑලි එකතු කරලා විනාඩියක් විතර යනකොට අපිට පුළුවන් තක්කාලි ටික එකතු කරගන්න. ඉතින් තක්කාලි වලනොත් හොඳ රසයක් ගන්න පුළුවන් බත් එකට. මම මේ වෙලාවේදී ලුණු තේ හැඳි දෙකක් එකතු කරනවා. දැන් පුංචිට කපාගත්ත චිකන් ටික එකතු කරනවා. ඉතින් ඔයා කැමති නම් විතරක් චිකන් එකතු කරන්න. චිකන් රසත් හොඳට එනවා එතකොට අපේ බත් එකේ. චිකන් ටිකක් එකතු කරගත්ත නිසා මම මේකට ගම්මිරිස් තේ හැඳි භාගයක් සහ දෙහි ස්වල්පයක් එකතු කරනවා දෙහියුෂ. චිකන් ටික එකතු කරලා විනාඩි 2ක් විතර මේ විදිහට හොඳට කවලම් කරගනිමින් ටෙම්පරාදු වුණාට පස්සේ මම මේකට කහ කුඩු එකතු කරනවා. කැමති හරිම ලා කහ පාටක් මගේ කහබත් එකේ තියෙනවට. ඉතින් මම තේ හැඳි එකමාරක් තමයි එකතු කරේ. ඉතින් ඔයාලට තද කහ පාටක් ඕන නම් තේ හැඳි දෙකමාරක් වගේ එකතු කරන්නත් පුළුවන්. ඉතින් ඔන්න මේ වෙද්දී බාස්මති හාල් එක හොඳින් පෙඟිලා මම ඒක භාජනයකට දාගෙන රයිස් කුකර් එකේ තමයි හදාන්නේ. රයිස් කුකර් එකට දාගෙනයි තියෙන්නේ. දැන් ඔන්න මම ඒකට මේ හදාගත්ත මිශ්‍රණය මේ විදිහට දාගන්නවා. ඉතින් ඊට පස්සේ මං කියවනේ මේක හදාගන්නේ මං කිරි වලින් කියලා. ඉතින් පොල් කිරි ටික මේ විදිහට එකතු කරනවා. ප්‍රාදෝ හදපු පෑන් එකටම පොල් කිරි ටිකක් දාලා මුලින් එකතු කරලා ඉතුරු ටික ඊට පස්සේ දාගන්නවා. ඉතින් ඔයා පොල් කිරි එකතු කරන්න අකමැති නම් ඔයාට වතුරෙන් මේක හදාගන්නත් පුළුවන්. ඉතින් අපි බාස්මති වන්න ටිකක් මැලි වෙනවනේ හරියට තැම්බෙන්නේ නැති වෙයි වගේම ඇට අමු වෙයි කියලා. එහෙම බය වෙන්න දෙයක් නැහැ. ඔයා සාමාන්‍යයෙන් වෙන තාල් වලට තියෙන වතුර ප්‍රමාණයට වඩා චුට්ටක් විතර අඩුවෙන් තියන්න. මෙන්න මේ ප්‍රමාණයට වගේ. වගේම මේ වෙලාවේදී ලුණු චුට්ටක් ඔයාට එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක ඉදෙන්න දෙමු. දැන් අපේ බත් එක හොඳට ඉදිලා තියෙන්නේ. ඉතින් ඇට අමුත් නැහැ, ගොඩක් තැම්බිලත් නැහැ, හරිම ලස්සනට තියෙනවා. නමුත් එක එක සහල් වර්ග වෙනස් නිසා ඔයාට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. බත් එකේ වතුර ටික හිඳුනට පස්සේ පොඩ්ඩක් රයිස් කුකර් එකේ ඇරලා බත් ඇටයක් අරගෙන බලන්න හොඳින් තැම්බිලාද කියලා. එහෙම තැම්බිලා නැතුව තිබ්බොත් ඔයාට පුළුවන් උණු වතුර හරිම චුට්ටක් බත් එක උඩින් දාගන්න. ඒ වගේම ලුණු මදි නම් ලුණුත් ඒ විදිහට වතුරත් එක්ක එකතු කරලා දාගන්න. ඊට පස්සේ කූරු ගන්න නැතුව මේක වහලා තියන්න රයිස් කුකර් එක ඕන් කරලා. එතකොට ඔයාට ගාන්ට බත් එක ඉදිලා හම්බෙයි. ඉතින්
මං ගොඩක් දේවල් හදාගත්තේ නෑ. චිකන් බිස්ටේක් එකක් සහ සැලඩ් එකක් තමයි අද මේකට හදාගත්තේ. ඉතින් රස ගැන කියනවා නම් මාරම කිරි රසයි මේ බත් එක. පොඩි බබාලේම හරිම ආසයි මේ වගේ කිරි රස බත් එකකට. ඉතින් ඔයාලට මේකට සැරට චිකන් හොද්දක් එහෙම නැත්නම් හොඳ පොලෝ සැඹුලක් එම හදාගත්තොත් ඔන්න නියම බත් එකක් මෙනියු එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න අද වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. වගේ කෑම හදාන්න ඉගෙන ගන්න ආසයි නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න. ඔයාලට සුබ දවසක්. bye bye.